ආදරෙන් පිළිගන්නව හැමදෙනාම අද වීඩියෝ එකෙන් වම්බුඩු පැහියක් රස්සට හදාගන්න විදිය තමයි අපි බලන්න යන්නේ. විශේෂ අවස්ථාවකට වුණත් මේක හොඳටම ගැලපෙනවා. මේ වගේ ලස්සන පාටට ඒ වගේම හරිම රසට වම්බුඩු පැහිය හදාගන්න කොහොමද කියලා අපි ඉක්මනින්ම බලන්න යමු. මම මෙතන වම්බුඩු ග්‍රෑම් 750ක් වෙන්න අරන් තියෙනවා. වම්බුඩු ටික ගොඩාක් දිගට නෙමෙයි මෙන්න මේ වාට පේනවා වගේ අඟල් දෙකමාරක් විතර වෙන්න කපා ගන්න. ඊළඟට කපාගත්ත වම්බුඩු ටිකට මේ විදියට ලුණු කුඩු ටිකක් කහ කුඩු ටිකක් දාලා මේ විදියට හොඳට කවලම් කරගමු. මේ විදියට කහ ලුණු දාලා අතගා ගත්තාම බටු පැහියට හොඳට තෙත ගතිය ගන්න පුළුවන්. ඒ වගේම කහට පිපෙන්නෙත් නැහැ. ඊළඟට අපි මේ බටු ටික බෙද ගන්න ඕන. බටු ටික බදින්න නැති වෙන ප්‍රමාණයට අපි තෙල් ටික තාච්චියට මේ විදියට දාගමු. පොල් තෙල් ටික හොඳට රත් වෙනකන් ඉඳලා තමයි අපි බටු ටික එකතු කර ගන්න ඕන. මේ බටු ටික අපි බදින්න ඕන සාමාන්‍ය ගින්දරේ. ගොඩාක් ගින්දර වැඩි කරගත්තොත් වටේ විතරක් බෙදිලා ඇතුළ බෙදෙන්නේ නැතුව යනවා. ඒ වගේම බටු ගොඩාක් එකපාර තෙල් එකට දාන්නත් එපා. එතකොටත් හරියට මේක බෙදෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය ගින්දරේ මේ විදියට කවලම් කරගනිමින් බටු ටික බෙද ගන්න ඕන. ඔයාට මේ පේන පාට තියෙන අන්නේ මේ පාටට විතර වෙනකම් බෙද ගන්න ඕන. මම මේ බෙද ගන්න බටු ටික පේපර් සර්වියට් එකක් උඩට තමයි දාගන්නේ තෙල් ටික බේරෙන්නේ හින්දා. බටු ටික බදලා ඉවරුනට පස්සේ අපි මේ විදිහට තාච්චියක් හරි මැටි ඇතිලියක් හරි ලිපට තියාගෙන පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. පොල් තෙල් ටික රත් වෙනකොට චූටියට කපාගත්ත ඉඟුරු ඒ වගේම සුදු ලුණු එකතු කරගන්නවා. ඒ වගේම පොඩි කුරුඳු පොතු කෑල්ලත් තලාගත්ත නැසල් කරාබු නැටි දෙක තුනක් මම මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට කපාගත්ත රම්පේ කරපිංච ටිකක් ඒ වගේම බීලුණු ටිකකුත් අපි මේ විදිහට එකතු කරගමු. මේ ටික සාමාන්‍ය ගින්දරේ විනාඩියක් විතර ටෙම්පරාදු කරගමු. මේ ටික ටිකක් ටෙම්පරාදු වුණාට පස්සේ මම රසායනික ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්නවා. අපේ බටු බදින වෙලාවෙදිත් ලුණු කහ එකතු කරගෙන තියෙන නිසා ඔයා ලුණු එකතු කරනකොට ටිකක් බලලා එකතු කරගන්න ඕන. ඊළඟට මම 3-5 කුඩු තේ හැන්දා කහ කුඩු තේ හැඳි භාගයක් මේ විදිහට එකතු කරගෙන අඩු ගින්දරේ මේ විදිහට පොඩ්ඩක් බෙද ගන්නවා. අඩු ගින්දරේ අපේ පහේ ටික විනාඩියක් විතර බෙදුනට පස්සේ මම මේ විදිහට උපු පොල් කිරි එකතු කර ගන්නවා. බටු ටික වැහෙන ගානට වගේ ඇති වෙන්න උපු පොල් කිරි එකතු කරගත්තම හොඳටම ඇති. පොල් කිරි එකතු කරගත්තට පස්සේ අපි ලිපේ ගින්දර වැඩි කර ගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට හොඳට කවලම් කරගනිමින් අපි පොල් කිරි එක හොඳට රත් කරගමු. මම මේ වෙලාවේදී සීනි මේස හැඳිකමාරක් විතර එකතු කරගන්නවා. සීනි ටිකත් එකතු කරගෙන මේ විදිහට හැඳි ගාමින් අපි පොල් කිරි ටික රත් වෙනකන් උයා ගන්න ඕන. ඔන්න මේ වෙලාවේ අපේ පොල් කිරි ටික හොඳට නටනවා. මෙන්න මේ වෙලාවට අපිට පුළුවන් බෙදගත්ත බටු ටික එකතු කරගන්න. ඔයාට පේනවා ඇති දැන් මෙතන පොල් කිරි ගොඩාක් නැහැ. මෙන්න මේ වගේ බටු වල ප්‍රමාණයටම වගේ ඇති වෙන්න පොල් කිරි තිබ්බම තමයි මේක රසට එන්නේ. ඉතින් බටු ටිකත් මේ විදිහට අපි පොල් කිරිත් එක්ක හොඳට කවලම් කරගමු. මේ වෙලාවේදී ඔයාට පුළුවන් විනාකිරි වලින් තේ හැඳි එකමාරක් විතර එකතු කරගන්න. එතකොට තවත් රස වැඩි. බටු ටිකත් එකතු කරලා විනාඩි දෙකමාරක් විතර අපි තව ටිකක් උයාගමු. මේ බටු එකතු කරලා විනාඩි දෙකමාරකට විතර පස්සේ දැන් මම ලිප ඔෆ් කරගන්නවා. ඉතින් ඔයාට මේ වෙලාවේදී පුළුවන් රස බලලා ඔයාගේ රසට අනුව ලුණු කුඩු ටිකක් සීනි ටිකක් එහෙම එකතු කරගන්න. ඉතින් ඔයාත් මේ විදිහටම බටු එක හදලා බලන්න. මේ බටු පැහිය මාරම රසයි. ඕනෙම බත් වර්ගයක් එක්ක මේ බටු පැහිය හොඳටම ගැලපෙනවා. ඉතින් ඔයාත් ඊළඟ දවසේ බටු ගෙනාවහම මේ විදිහට මේ බටු පැහිය හදලා බලන්න. ඒ වගේම රස කමෙන්ට් එකකින් දාන්න. ඉතින් channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. හැමෝටම බොහොම ස්තුතියි.